ආයෙමත් දවසක අපි සෙට් වෙමු කියා නැගිට්ටට "ඔව් මචං මමත් කියන්නම් දවසක්" කිව්වට උඹත් කිව්වේ නෑ දවසක් මට ඔහේ එන්නට. මටත් තිබුණේ නෑ දවසක් උඹට එන්න කියන්නට. එදා සිට 15 වසක් ඇදන් ගියා අපි ජීවිතය. ජීවිතය ඇදන් ගියා. මේ ජීවත් වෙලා නෑ, ජීවත් කරවලා මේ ජීවිත. අපේ පයටමයි පෑගුණේ ඒ සාද කතා හැන්දෑව. එල එලා දුන්නට දිගට හරහට හතර අතටම අධිවේග. උඹ තියා මට මාවවත් හමුුණේ නෑ මගේ මිතුර. තමන්ට තමන් අහිමි වෙන යුගයක්. තමන්ට තමනුත් අතහැරිලා. අන්තිමට මොකද දන්නවද වෙන්නේ? හම්බෙන්න වෙන්නේ නෑ මේ දෙන්නට. එක තැනකදී ඔහු තීරණය කරනවා මේ ශෛලිය, මේ රිද්මය කඩලා යනවා මම යාළුවා බලන්න. හැබැයි බලන්න ඔබ ගිහින් බලනකොට මොකද වෙලා තියෙන්නේ කියලා. බොසාට කුද ගහ ගන්න කියලා බලෙන් නිවාඩුවකුත් අරන් නෝනට සත්තමක් දාලා අන්තිම 2000ත් අල්මාරියෙන් අරන් මරුතියට පුල් ටෑන්ක් ගහලා කුකුලත් අතකින් අරන් ඔන්න මම ආවා මොටද බං අද දවසෙත් නැති යාළුකම්. මූණත් කළු ගැහි ඔය හැටි කේනෑරිවි අතපයත්. මට වගේමයි උඹටත් මහන්සි නේද දැන්? ඔහොම නිදියන් ඉන්න එපා, නැගිටපන්. අනේ නැගිටපන්. බදාගෙන අඬමු අපි. අපිට කොහේ හරි වැරදුනා බං. එහෙම නිදියන් ඉන්නේ මොකක් වෙලා කියලාද ඔබ හිතන්නේ? අපිට වජිර අපේ හිතයිශීන් මුණ ගැහෙන්න වෙන්නේ නෑ මිය යනතුරු. සමහර විට මලගෙදර යන්න වෙන්නේ නෑ. මේ තරම් කුරිරු තැනක තමයි අපේ ජීවන සම්බන්ධතාවද නතර වෙලා තියෙන්නේ. කවියෙකුට තමයි මේක අල්ලන්න පුළුවන්.